ආයිබෝවන් අදත් ආවා සතියේ දේශපාලන තොරතුරු ගැන කතා කරන්න. රටේ තත්ත්වය දිහා බැලුවා නම් ඇත්තටම දුක්ඛිත තත්ත්වයකට තමයි පත් වෙන්න තියෙන්නේ. ඒකට හේතුව තමයි රටේ ජනාධිපති පාර්ලිමේන්තුවට ඇවිල්ලා මොනවා හරි කතාවක් කරොත් ඒක හානවා. ඒක දැන් පුරුද්දකට ගිහිල්ලා තියෙන්නේ. දැන් මේ රටේ අභිමාණයට පුදුම ගැරහිట్లా ගරහන හුන්දුව නලුත් වචනේ ශ්‍රී ලංකාව කියන මේ උතුම් මාතෘ භූමිය පුදුම හැල්ලුවකට ලක් කරන්නේ මේ JVP ආණ්ඩුව. මේවා ගැන බලපුවාම ඇත්තටම කලකිරෙනවා. එක පැත්තකින් විපක්ෂය ගොමු විපක්ෂයක් ඉන්නේ. උන්ට එකෙකුටවත් කතා කරන්න තේරෙන්නෙත් නැහැ, මුන් කතා කරන්නෙත් නැහැ. උන්ට රට මොනාකට ගියත් කමක් නැහැ වගේ තැනක තමයි විපක්ෂයේ ඉන්නේ. විපක්ෂයත් එකයි ආණ්ඩුවත් එකයි. මේ ක්‍රමවේදය මං හිතන්නේ අපේ රටට කිසිසේත් ගැලපෙන්නේ නැහැ. ගල් අඟුරු වංචාව ගැන තොරතුරු කතා කරාට ඒවට නිසි ක්‍රියාමාර්ග ගන්න බවක් විපක්ෂයෙන් පේන්නේ නැහැ. ඒ පිළිබඳව කතා කරන සමාජ මාධ්‍යකරුවෝ උන් උදලගෙන ගිහිල්ලා CID එකෙන් ප්‍රශ්න කරනවා. මේක තමයි අද රටේ නීතියට වෙලා තියෙන දේ. රටේ නීතිය සාමය දෙකම දැන් මේ ගමේ භාෂාවෙන් කියව බල්ලට ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මේව දිහා ඇස්කම් පියාගෙන ඉන්නවා කියලා කියන්නේ ඇත්තටම අපි ජාතියක් හැටියට අසරණයි. මේ ආණ්ඩුව කරන ප්‍රකාශ අපි ජාතියක් හැටියට අපි අසරණ කරලා තියෙනවා. ඒකින්ද මම විශේෂයෙන්ම හුන්ඩුවේ ජනාධිපති පචතුල්ලාල් කවිතන්ගෙන් ඉල්ලනවා මේ අපේ රට හැලුවට ලක් කරන්න එපා. මේක මේ රට ගැන කලින් කතා කරේ මොකද්ද මේ රටේ නිදානයක් කියලා. එහෙම කතා කරපු උන් දැන් මේ රට මේ විදිහට කෙලසනකොට ඇත්තටම දුකයි. මේකින්ද සමස්ත ජනතාව මේ රට ගැන මීට වඩා හිතන්න ඕනි, මීට වඩා හිතලා තීරණ ගන්න ඕනි බවක් තමයි දැන් පේන්නේ. අපේ රටේ ජනතාව හැමදාම ගුණා කරනවා. රටේ ජනතාව දැන්වත් බුද්ධිමත් විය යුතුමයි. නැත්තම් මේ රට අපිට නැති වෙන සලකුණු තමයි වෙන්නුම් කරන්නේ. අපිට නැතත් අපේ දුවදරුවන්ට පුංචි ළමයින්ට රටක් ඕනි. ජීවත් වෙන්න අපිටත් රටක් ඕනි. මරණකම් ජීවත් වෙන්න. ඒකින්ද මේ රට ගැන හිතලා හැමදෙනාම එකතු වෙලා තීරණ ගන්න ඕනි කාලයක් උදා වෙලා තියෙනවා. මේ බහුජන සංවිධාන රටේ පුරවැසියෝ මේ හැමදෙනාම මේ තත්ත්වය ගැන කතා කර යුතුයි. විපක්ෂයේ ඇත්තටම කොන්දපණ නැති විපක්ෂයක් අපිට පේන්නේ ලංකාවේ. ඒකින්ද මේ ගල් අඟුරු වංචාවේ වෙලා තියෙන පාඩුව දැන් අස්තමේන්තුගත කරමින් යනවා. මිලියන ගණන් අපිට අපෙන් වංචා කරලා. ඒකින්ද මේවත් අපි මේ මුංගේ හොරා කාපු මුංගෙන් ගන්න ඕනේ. ගිය ආණ්ඩුව හොරා කෑවට වැඩිය හොරා කෑමක් ගන්න මේ ආණ්ඩුව කනවා. තවත් ඒත් මේ ආණ්ඩුවට කඩේ යන ජෙප්පෝ නැහැ තරම් අපිට පේනවා මේ වටපිටාවේ. ඒකින්ද සියලු සංවිධාන එකට එකතු වෙලා එක පෙරමුණකට ඇහිල්ලා එක මිටකට මුන්ට කෙරවලා රින්න නම් ඕනෙමයි. හැමදිනාගෙම ඉල්ලනවා ඒ සඳහා එකතු වෙන්න. සමාජ මාධ්‍ය ක්‍රියාකරු, සිවිල් සංවිධාන, ආගමික නායකයෝ, රටේ ජනතාව හැමදෙනාම එකතු වෙලා අපේ රට නැවතත් ස්ථාවර භාවයට පත් කරන්න, ස්ථාවර රටක් බවට පත් කරන්න පෙළ ගැහෙන්න කියලා ආදරයෙන් හැමෝගෙම ඉල්ලනවා. ජය වේවා. ආයිබෝවන්.